අන්තිමට කියනවා මේ කඩදාසි පටියක්. දැන් මේක මේ ආදර්ශයක් වශයෙන් කරන්නේ මේක පුතා දෙකට එහෙම දෙකට පලන්න. මෙහෙම දෙකට පලාගෙන යන්න. බලලා කඩන්න එපා. මෙහෙන් පටන් අරන් පොට්ටක් පටන් ගන්න. පටන් අරන් කතුර හරි. කතුර ඇතුළට දාන්න. මේක කළා කතුර ඇතුළට දාලා කරගෙන. බලාගෙන යන්න. මොකද වෙන්නේ බලන්න. මොකක්ද මේ නම තියෙන්නේ? මොකද්ද මේ පටිය? තාම කිව්වේ නෑ පටිය. ඩෙස්ස ගල්ලන්න පස්සට වෙන්න. මන්දා. ඔයගොල්ලන් කියන්නේ මොකද්ද සර් මේ ගස් කළා කරේ නිකන් මේ පටියක් කපලා දෙකක් කරමු අපිට කරගන්නත් බැරිද නේද? පටියක් කපලා දෙකක් කරා අපි පැත්තකට දෙමු හරි. හරි. අපි උට වෙනස් පටියක් ගන්නවා ඊට පස්සේ. හදලා තියෙන හැටි පේනවනේ ඔයගොල්ලන්ට නේද? අපි මේ පටියක් මෙයාට කපන්න කියනවා දෙකට. මම පොඩක් ආරම්භ කරලා දෙන්නම් මේ. පොරයක් බොරුවක් නෑ. මම ආරම්භ කරලා දෙන්නම් මේ දරුවට බැරි වෙන හින්දා. මෙහෙම දාගෙන කපාගෙන යනවා. ඒත් ඔක වටේම යන්න. මේ පටිය වටේට යනවා එයා කපාගෙන. කලින් එකේ ඔයගලන්ට පේන්නේ දෙකක් කරා. ඒකට තිබුත් ආයි දෙකක්. බලන් ඉන්නකො ඉස්සල්ලා ඔක ඉවරනකම්. කපන්න බැරි මොකද කපන්න? පටිය අර වගේම දෙකක් වෙන්න කපන. මේ මහත් එක දෙකට පලාගෙන යනවා පේනවනේ ඔයගලන්ට එයා කරන්නේ නැහැ මොකද වංචාවක් කරන්නේ නැහැ. පටන් ගත්ත තැනට එනවා කපාගෙන. යන්නකො. කැපුවා දැන් දිගාරින්නකො. මොකද උනේ? කෝ දෙකක් උන්නේ දෙකක් උන්නේ එකක් ආවා. කෝ දෙකක් උන්නේ. කලින් එකේ දෙකක් ආවා. මේක පෙන්වන්නේ ඔයගලන්ට ආදර්ශයක් වශයෙන්. මේක කරලා මේක මේ කරේ දෙයින්ද දෙකක් ආවේ නෑ එකක් ආවා. හරි මම එයාටම තව පාරක් කියනවා. මේකත් දෙකට බලාගෙන යන්න පුතේ බලන්න. ආයිසරේ. සීනි නිසා ටිකක් පරිස්සමෙන් කරන්න. ඒකත් එයා දෙකට බලන්න ඈ. බලන්න මොකද වෙන්නේ කියලා. අපි වෙන්නේ මොකක්ද කියලා බලන්න. නනන් එකක් වෙනවා. මේ ළමයිගේ ප්‍රශ්න මේ වැඩේ කළ ඉවර වෙලා අහන්න. නිශ්ශබ්ද බලන්න. දොර කරන්නේ පටිය දිහා යන්නේ. කියලා එක්සාසනේ. එන්නද. ඔකෙන් ගාවක් කොහොමද? නැත්නම් ළමයි කිය උපේන්ද්‍රත් එක්ක මොකක් හරි වංචාවක් කිව්වා කියලා කියන්නේ. ආයෙත් අපි බලන්න. අයි මේ පටි වෙන වෙන කපන්න. කවුමටම යන්න. ඉවර වෙනකම් කපන්න. මොකද වෙන්නේ? දෙකක් වෙනවයි කියන අය අතට. දෙකක් වෙන්නේ. එකයි වෙන්නේ. එකයි. මේක කැපුවා. මොකද උනේ? පටි දෙකක් ආවා. පටි දෙකක් ආවා. හැබැයි පටියක් ඇතුලේ පටි. පටියක් ඇතුලේ පටියක් ගිහිල්ලා මේ. ඇමිනිලා පටි දෙක ඇමිනිලා. හරි. ඩවුන් වෙලා. පටි දෙකක් වුණා. දැන් මේක පටි දෙකක්ද කියලා මේ ගලවන්න බෑ හැබැයි. පටි දෙකක්. දැන් මේක පටි දෙකක් කියලා කාට හරි තේරුම් ගන්න පුළුවන් මේ. මම එකක් අල්ල අයින් කළා. අනිත් එක තියෙනවා. තාම. එතකොට මේක විශේෂ පටියක් දැන් අපි තව එකක් අරගෙන දැන් අපි එක එක ඒවා කළා. අපි කළේ මොකද්ද? මේක කපලා බැලුවා. හරි ඒකේ ඊට පස්සේ මේක කපලා බැලුවා. දැන් ඊට පස්සේ පොතියක්. මේ හදලා තියන්නේ අර දෙවෙනියට ආව එක වගේ එකක් මේ. මේකත් කපන්නකෝ.
සෙල්ලන්න එපා. දෙක තුන වෙයි. ආ දැන් ළඟට ආව වැඩි නේද? දැන් ආයෙ යන් පස්ස. අර පෙරලේ පුඩ පස්සේ මේක හේතු වෙන්න එපා. බලන්න ඕනේ. මොනවද? ලීෂණ ඇයි තල්ලු? ඇයි තල්ලු? ඉතන තමයි මේ හැම මේකම මේ මුල් වෙන්නේ. මම කියන එක පරි දෙකක් කියනවා. කපල එමෙට මම කියන තුනක් වෙනවා. මම කියන ඇමිලා. ආ මම කිව්වේ පරි දෙකක් කියනවා. ඇත්තටම මේ ආවෙත් අර කලින් එක මම එක හදලා තිබුණේ කලින් එක. දැන් ඔව් ඒකම ආවා අර එකක් ඇතුලේ එකක් කියන එකම තමයි ආවේ. ඉතින් ඕගොල්ලන් දැන් බලන්න මොකද්ද මේක ළමයි මෝබියස් කියන ගණිතඥයා. මෝබියස් කියන ගණිතඥයා තමයි මේක හඳුන්වලා දීලා තියෙන්නේ. ඒ නිසා එයාට ගරු කිරීමක් වශයෙන් මේ පටියට කියන්නේ මෝබියස් පටිය. මෝබියස් පටිය. මෝබියස් පටිය කියන එක තමයි අපි මේ අද අත්දැක බැලුවේ. ඒ ගණිතඥයා තමයි මේක ඉදිරිපත් කළා තියෙන්නේ. මේක මෝබියස් ඉදිරිපත් කළේ නෑ. මේක මම ආදර්ශයක් වශයෙන් ගත්තේ. උගලන්ට කරලා බැලුවාම මේක එනවාද කියලා. ඒ වගේ පටි කීපයක් මෙතන හදලා තියෙනවා. අපි කාට හරි තව කපන්න දෙමු නේද? අනේ සර් හරි ළමෙක්. සර් ඔයා එන වටෙන් මෙයාම තෝරගන්න. දඟලන්න එපා. පස්ස. මම ඔයත් කපන්නකෝ බලන්න. ඕ අත පළවෙනි ඉස්සර වෙන්න නම් අල්ලන්න එපා ඩෙස් එක. පස්සට වෙලා බලන්න. යන්න නේද කිව්වේ පිටිපස්සට? මේකත් ආවොත් එම කකුල් වලට වදිනවා හොඳේ කකුල් නේ ඉන්නේ. කකුල් නෙමෙයි නේ කකුල් වලට වදිනවා හොඳේ. කකුල් කපනවා. කකුල් වලට තමයි ගහන්නේ. කකුල් කපනවා. කකුල් නේ ඉන්නේ අනිත් අය නෙමෙයිනේ. කකුල් තමයි වැරදි කාර්යය. ඒක කකුල් එක ගන්න. ඔව්. නෑ කකුල් එක. අල්පතේ පරිණ ආයෙමත් හරිම වදකාරයෙක් වෙන්නේ. ආව හැම්ඩන්මයි. ඔව් අර ඒ තාමත් එහෙම. අන්න අර ආරේ වගේ. ගති ලක්ෂණම තමයි තියෙන්නේ. අර විශාල. මේක ඔව් ඔව්. හැමදාම නඩු.